ආණ්ඩුව හිතාගෙන ඉන්නේ හවසට කවුරු හරි එකෙක් බයිබරියකට හරි නැත්නම් CID එකට හරි කියලා නැත්නම් අර තව දාලා තියෙන නාලායන් පිට මධ්‍යම කාර්යාංශය කියලා එකක් ඒකට හරි කියලා හවසට එක්කෙනෙක් රිමාන්ඩ් කරාම ප්‍රවෘත්ති වලට ඒක පෙන්නුවම මිනිසුන්ගේ ප්‍රශ්න හරි කියලා. දැන් වැලිමඩ අලගොවියට නැත්නම් වැලිමඩ එළවලු ගොවියට වැලිමඩ ජීවත් වෙන්න බැරි මිනිසුන්ට විජේදාසගේ පුතා රිමාන්ඩ් කරා කියලා වැලිමඩ අලගොවියට මොනවද හම්බෙන්නේ? අර නළුවා මොකද චරිත බේසින් රිමාන්ඩ් කරා කියලා. අපේ වැලිමඩ එළවලු ගොවියට අලගොවියට මොකද හම්බෙන දායාදේ? ඒ මිනිසු වැරද්දක් කළා තිබ්බනම් ඒ මිනිස්සු රිමාන්ඩ් කළා උසාවි දාලා නඩු කියලා නඩු කියනකොට ඔය නඩු කියනකොට අනුර කුමාරගේ ආණ්ඩු තියෙන්න පුළුවන් නැති වෙන්න පුළුවන්. තාම රිමාන්ඩ් කරා විතරනේ. ඊට පස්සේ අප දීලා ඔයා නඩු දාලා අධිචෝදනා බාර දීලා ඔය නඩු යනකොට අනුර කුමාරගේ ආණ්ඩුව තියෙන්න පුළුවන් නැති වෙන්න පුළුවන්. හැබැයි අනුර කුමාරලාගේ ආණ්ඩුව හිතාගෙන ඉන්නේ මේ ඉන්න ගම්බදේ ඉන්න ඒගොල්ලෝගේ JVP කාරණට ඒගොල්ලෝ උපදේශයක් දීලා තිනවා. උඹලා බය නැතුව ඉඳපල්ලා අපි මුන් ඔක්කොම ඇතුළට දානවා. මුන් ඔක්කොම අපි ඇතුළට දාලා අපි මේ ආණ්ඩුව තවදුරටත් තියාගන්නවා කියන එක තමයි ගමේ ඉන්න JVP කාර්යයේ හිත හදන්න කියලා කියන්නේ. ඕක ඉතින් අපි කියන්න දෙන්නේ ඕක ප්‍රේමදාසගේ කාලෙත් ඕගොල්ලෝ කිව්වා.